ගොඩාක් ලස්සන දවසක්. උදේම අපි කෑමත් කාලා පිටත් වුණා පොඩි ගමනක් යන්න. ඔයාලා ඉතින් දැනටමත් දන්නවා අපි කොහෙද මේ යන්න ලෑස්ති වුනේ කියලා. ඉතින් අද මගේ අවුට්ෆිට් එක තමයි මේක. අපි දැන් මුලින්ම යන ඩිසයිඩ් කරේ අපේ අක්කලාගේ මේන් කැම්පස් එකට. මොකද අද අපේ අක්කාගේ කන්වොකේෂන් එකනේ. ඒකේ එයාට වීඩියෝ ෂූට් එකක් කරන්න තිබ්බා මේ කැම්පස් එකේ අදාගෙන. ඉතින් අපි එතනට තමයි මුලින්ම ආවේ. ඉතින් ඔන්න ඔය විදිහට එයාගේ ෂූට් එක යන ගමන් තමයි තියෙන්නේ. එතකම මම ඔයාලට කැම්පස් එකේ ලස්සන චුට්ටක් පෙන්නන්න. මේ තියෙන ඉතින් ජපුර කැම්පස් එක. ගොඩක් අය දැකලත් ඇති, දැකපු නැති අයත් ඇති. ඇත්තටම ඉතින් මේ වීඩියෝ එක දිහා බලන් ඉඳි තමයි මටත් මේකේ ලස්සන ගොඩාක් පෙවුනේ. මේකට එන්න ආසාවෙන් ඉතින් දැන් මේ වීඩියෝ එක බලන නංගිලා මල්ලිලා එහෙම ඉන්නවනම් ඔයාලා හැමෝගේ මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැන් මේකට ඇවිත් ඉන්න මේකෙම ග්‍රැජුවේට් වෙන්න ඉන්න අක්කලා අයියලා මගේ වයසේ ඉන්න යාළුවෝ හැමෝටමත් මම හදවතින්ම විශ් කරනවා ඔයාලගෙත් ඒ දවස් ගොඩාක් ලස්සන වෙන්න කියලා. ඉතින් එයාගේ වීඩියෝස් ඒ විදිහට ගන්නකම් අපිත් ලස්සනට මෙන්න මේ විදිහට අපේ වීඩියෝස් ගත්තා. ඉතින් කොහොම හරි ඔහොම කතාවත් එක්ක දැන් අපිට මෙහෙම පිට වෙලා යන්නත් වෙලාව ඇවිල්ලා. අරගෙන අපි දැන් ආවේ BMICH එකට. ඉතින් මෙතනට එද්දි අපේ අක්කා ටිකක් පරක්කුයි. මෙතන නාක්කගේ යාළුවෙක් ඉඳලා එයා මෙතන ස්ටුඩියෝ එකේ රෙජිස්ට්‍රේෂන් එක කරන විදිහ කියලා දුන්නා. ඉතින් ඒ ටිකත් ඉක්මනට අහගෙන අපි අක්කත් එක්ක ගියා ස්ටුඩියෝ එකේ ෆොටෝස් ටික ගන්න. ඔල්ලි. ආයෙ මේකක් දැන්. ඉතින් මේ විදිහට ෆොටෝස් ටික ගහලා ඉවර වෙලා අක්කයි අම්මයි BMICH පැත්තට ගියා. මල්ලිට ඕන කිව්වා මැජික් ෆෝන් ගන්න. ඉතින් අපි දෙන්න මේ ආවේ මැජික් ෆෝන් ගන්න. ඉතින් ඔන්න වෙලාවේ අයියා අපිට අයියාගේ මල් බෝගිය ගෙනත් දුන්නා අක්කට හොරෙන් හංග ගන්න කියලා. ඉතින් මල්ලිමයි මැජික් ෆෝන් ටිකත් අරගෙන අක්කට පේන්නේ නැති වෙන්න බොකි එකත් අරගෙන ගියා. ඊට පස්සේ මල් බොකි එකක් තියාගෙන මායි මල්ලි මැජික් ෆෝන් කකා මෙතනට වෙලා හිටියා. මොකද අයියා ඇවිල්ලා අපේ එකයි යනකම්. මොහොතද? හොඳටම හතිද? ඊළඟට අපි මේ ආවේ අක්කා පෝඩින් ගස්සලා තියෙන තැනට. මොකද මෙයාලා වතුරට ගන්න කලින් එයාලගේ නම්බර්ස් පිළිවෙලට එයාලා පෝඩින් ගස්සනවානේ. දැන් අපි යම් ඊට පස්සේ ඉතින් මම දැන් එයාලා ඇතුළට ගියා. දැන් අයියයි මායි අපේ අක්කට එළියට ආපුවාම දෙන්න අපිට මල් බොකේ එකක් ගේන්න බැරි වුණා. අයියාගෙන අපේ එක තමයි අර තිබ්බේ. ඉතින් අපි මල් බොකේ එකක් හදාගන්න ගියා. ඒකත් හදාගෙන අපි මේ කාර් එකට ආවා. ඉතින් ඇතුළට ගියේ අම්මයි තාත්තයි. අයියටයි මටයි යන්න තිබ්බා. හැබැයි මල්ලිට යන්න බැරි හින්දා අපි එළියට වෙලා හිටියා. ඉතින් ඔයාලට කියන්න ළමයි මේ දවස්වල ලොකු වෛරස් එකක් යනවා. ඒ හින්දා ඉතින් මටයි මල්ලිටයි ගොඩාක් අමාරු වෙලා හිටියේ. එයා මගේ කකුල් මසාජ් කරනවා. වාගේ ඔළුව අත ගගා තමයි අම්මලා එළියට නිකන් හිටියේ. ඉතින් මේ වෙලියට අපි කාර් එක ඇතුළට වෙලා පැය එකමාරක් වගේ හිටියා. අපිට නිින්දත් ගියා.
මේ වෙලාව ගියා තේරුනේ නෑ. දැන් ඉතින් අක්කලා එඩිටින් වෙලාව කියලා කෝල් එක ආවා. ඉතින් පොඩ්ඩක් ආයෙම නිදාගත්ත හින්දා පර්ෆියුම් ටිකක් එහෙම ගහගෙන අපි ලෑස්ති වුණේ අක්කා ඉන්නසන්ට යන්න. මට කෝල් එකක් දෙන්න මම ඒකට ඉස්සරහට හා මල්ලිත් එක එන්න එනවා. අර තියා ගන්න පුළුවන්. ඉතින් අපි ගත්ත මල් බොකීස් එතකොට ටෙඩියෝ එහෙම අරගෙන මේ වෙලාවේ අක්කා එනකන් දැන් එළියට වෙලා තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ එළියට එන හැම අක්කා කෙනෙක්ගෙම අයියා කෙනෙක්ගෙම වගේම ඒක ඇතුළේ ඉඳලා එන අම්මලා තාත්තලාගේ ඇස්වල තියෙන කඳුළු සතුට දකිද්දි මටත් මාර සතුටක් ආවේ. මමත් දවසක මේ විදිහට ග්‍රැජුවේට් වෙද්දී අපේ ඉතින් ඔය බල ඉන්න අක්කයි අම්මයි තාත්තයි එළියට ආවා. මේ තියෙන ඉතින් මම යාට දීපු මල් බොකිය එක. දැන් ඔහම ඉන්න වීඩියෝ එක ගන්න. මෙහෙ බලන්න hinaනේ. ඊට පස්සේ අයියත් මල් බොකිය එකක් දීලා ටෙඩියක් දුන්නා. එයාට ඉතින් ලස්සන ගිෆ්ට් එකකුත් අයියාගෙන් හම්බුණා. ඉතින් ඔය විදිහට එළියට ආවට පස්සේ තව ෂූට් කරා අපේ අක්කා ලස්සන ෆොටෝස් ගැහුවා. ඒ ගාලා රෑ වෙලා අපි ඔන්න ඔහම ගෙදර ආවා. ඉතින් ඔය විදිහට තමයි අක්කගේ කන්වර්සේෂන් එක දවසේ ලස්සනට ගෙවිලා ගියේ. ඉතින් එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ඔයාලව හම්බෙන්න වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.